අද 21 වෙනි බදාදා ඉතින් දැන් වෙලාව පාන්දර 3ට විතර ඇති. ඉතින් අපි යන්න හදන්නේ අද අනුරාධපුරේ. ඉතින් මේ විදිහට තමයි පාන්දරම යන්නේ. හරිද? ඉතින් පාන්දර දැන් 3යි ගානක් තමයි වෙලාව. ඉතින් බස් එකේ එනවා. ඉතින් දැන් පාට තමයි යන්නේ. ඉතින් එක වෙලාව ගියාට පස්සේ ඉතින් මේ විදිහට බස් එක ආවා. ඉතින් අපි අරයි යන අනුරාධපුරේට. ඉතින් කළුවරයි ඉතින් ඒ හින්දා වීඩියෝ කරේ නෑ ආය මං යන ගමන් පොඩි වීඩියෝ එකක් ගත්තා. ඉතින් මේ බස් එකේ යන ගමන් ගත්ත වීඩියෝ එක. ඉතින් කළුවර නිසා මං ආය මේ වීඩියෝ කරන්න ගියේ නෑ අනුරාධපුරයට යනකම්ම. ඉතින් මොකද කළුවර හින්දා. ඉතින් ඒක හින්දා මං වීඩියෝ කරන්න ගියේ නැහැ. කඳානිගෙදර ඉඳලා ඉතින් කිලෝමීටර් 133ක් 134ක් වගේ තමයි ඉතින් තියෙන්නේ අනුරාධපුරයට. මෙන්න මේතර තමයි පාන්දරම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනුරාධපුරේ හරිද? අද නම් මීදුම ටිකක් අඩුයි. තවත් ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඉතින් ලෝවා මහපාය. ඉතින් මෙහෙනම් ගොඩාක් දේවල් තියෙනවා අනුරාධපුරේ. ඉතින් ඉපරණි ගොඩාක් දේවල් මෙහෙදී ඔයාලට බලා ගන්න පුළුවන්. බලන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් පෞරාණික දේවල් තමයි දැන් තියෙන්නේ. අවුරුදු 10 ගානකට වැඩි ඉතින් පැරණි දේවල්. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගල් කුළුණුත් තියෙනවා. ඉතින් මේව කොහොමද හැදුවේ කියලා අපිට හිතා ගන්න බෑ. ඉතින් ඒ කාලේ කොච්චර දියුණු තාක්ෂණයක් තිබ්බද කියලා අපිට මේ වගේම පේනවා. ඉතින් මේ ගල් කුළුණු මේ විදිහට හදන්න ඉතින් ගොඩාක් පැරණි නේද? අපිට තවත් මේ තියෙන අර මම කලින් පෙන්නපු තැන තමයි මම එතන ළඟට ගියා. ඊට පස්සේ මෙතන මේ විස්තරය ඔක්කොම තියෙනවා. මෙන්න මේ මෙතන මේ බෝඩ් එකක් දාලා තියෙන අන්න එකේ මෙතන විස්තරය තියෙනවා. ඉතින් මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ ඉතින් අපි ගියා තන්තිරිමලේ පුදබිමට. ඉතින් අපි හෙටත් ගියා. ඉතින් මේ විදිහට තමයි ඔයාට යන පාර බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පැත්තත් ඉතින් හරිම ලස්සනයි. ඉතින් දැන් ඉතින් අපි යන්නේ තන්තිරිමලේ රජමහා විහාරයට. ඉතින් මේ විදිහට තමයි අපිට පාර බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තන්තිරිමලේ රජමහා විහාරය ගැන ජනප්‍රවාදයේ ගොඩාක් දේවල් සඳහන් වෙලා තියෙනවා.
ඉතින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටුවීම සමග මෙහෙණි සසුන පිහිටුවීමේ අරමුණින් සංඝමිත්තා මහරහතන් මෙහෙණින් වහන්සේ ලංකාවට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද වඩමවාගෙන යාපනය සහ මන්නාරම යන නගර දෙකට මැදිව පිහිටි දඹකොළ පටුන නම් වූ තොටුපළට ගොඩ බැසිය කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. එම මොහොතේ දේවානම්පිය තිස්ස රජතුමා කර වටක් පමණ ජලයේ ගමන් කොට රන්මුවා පාත්‍රයකට බෝධීන් වහන්සේ පිළිගෙන මහා පෙරහරින් අනුරාධපුරය දක්වා යන ගමන් මගෙහි එවකට තිවක්ක බමුණුගම නම් වූ මෙහි සිටි ප්‍රධානී මල්වතුය දක්වා තව පිරිසක් සමග ගමන් කොට හරසරින් පිළිගෙන තම ගමේ උසම ස්ථානය වන මෙම ගල්තලාවෙහි බෝධීන් වහන්සේ ඇතුළු පූජනීය හා රාජකීය පිරිසට නවාතැන් සපයා ආදී සියලුම පුද පූජා හා සත්කාර දක්වා ඇත කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. තවත් ඉතින් මෙතන සඳහන් වෙලා තියෙනවා එම පූජනීය පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා මහරහතන් තෙරණියෝ ඇතුළු සිසු රහත් මෙහෙණින් වහන්සේලා 11 නමක්ද දේවානම්පිය තිස්ස රජු ඇතුළු රාජකීය සේනාවද වූහ. එදින රාත්‍රියේදී බෝධීන් වහන්සේ අහසට නැගී බුදුරැස් විහිදුවමින් පෙළහර පෑ බවද කියවේ කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. පසුදින අනුරාධපුරයට වැඩම වන ලද ජයශ්‍රී මහ බෝධිය මහමෙවුනාවේ රෝපණය කරන ලදී කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මේ පින්බිම බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි ඇත්තටම කිව්වොත්. ඉතින් අක්කර 250ක ගල් තලාවක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බුදු පිළිම වහන්සේලාද ඉතින් මේ විදිහට වැඩ සිටිනවාට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් වටපිටාව බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇවිල්ලාම බලන්න ඕනේ මෙහෙට. මීට වැඩිය ලස්සනයි. ඉතින් කැමරාවට වැඩිය මීට වැඩිය ලස්සනයි. ඉතින් ඇවිල්ලාම බලන්න ඕලත්. හරිම ලස්සනයි ඉතින් මේ පින්බිමත්. ඉතින් අක්කර 250ක ගල් තලාවක් තියෙන ඔය දිගටම තියෙන ඉතින් ගල් තලාව තමයි. හරි ලස්සනයි. මේ විදිහට තමයි ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න මේ විදිහට උඩටම ගියා කිතේ උඩටම යන්න පුළුවන්. ඉතින් අපි දැන් උඩටම යමු. මේ විදිහට අපි උඩටම යමු. ඉතින් මම මේ පැත්තෙන් තමයි උඩට යන්නේ. අනිත් පැත්තේ යන්න පුළුවන්. මම මේ පැත්තෙන් තමයි උඩට ගියේ. ඉතින් මේ පැත්තේ මට ලේසි කියලා හිතුනේ හින්දා තමයි මම මෙතනින් උඩට නැග්ගේ. හරිද? ඉතින් ටිකක් අමාරුයි මේක අර. ඉතින් ගලක් උඩටනේ නගින්න තියෙන්නේ මේ විදිහට. ඉතින් තවත් ඉතින් බුදු පිළිම වහන්සේ නමක් වැඩ සිටිනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් අපිට වටපිටාවත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි.
මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ ටිකක් දුරට ඇවිද්දා. ඉතින් අක්කර 250ක්ම තියෙනවනේ. ඉතින් ටිකක් දුරට ගියා. ඉතින් මේකේ අර මේ ගල් සිතුවම් මෙහෙමත් තියෙනවා. ඉතින් ඒවා ටිකත් අපි බලන්න යනවා. මම බලන්න ගියා. ඉතින් ඒ ටිකත් ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් හරිද?